සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තමෝ තම පරායනු තමෝ ජෝති පරායනු ජෝති තම පරායනු ජෝති ජෝති පරායනෝති. ධර්ම ශ්‍රවණාබිලාසී සදහබර ගුණබර පින්වත්නි, අපි මේ ධර්මය අහන්නේ අපි තුල තියෙන අඩුපාඩුකම් සකස් කරගෙන අපි තුල තියෙන කුසල ධර්ම තවත් වැඩි දියුණු කරගෙන මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න. ඔය ඇත්තෝ ගත කරන ඔය ලෞකික ජීවිතය සාර්ථක කරගන්න තියෙන එකම මාර්ගය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරීමයි. ඒතර ලෞකික ජීවිතය ගත කරන අයට උන්වහන්සේ මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. ඒ ගිහි කාම භෝගී ජීවිතයන් ගත කරමින් පුණ්‍ය සංවත්තනික ප්‍රතිපදාවේ නියැලෙමින් ජීවිත අර්ථවත් කරගන්න විදිය. ඒ වගේම ඊට එහා ගිහිල්ලා අපි බුද්ධෝත්පාද කාලය තුල ධර්මයේ හැසිරෙමින් මේ සසරේ තියෙන දුක පිළිබඳ තේරුම් අරගෙන දැන් ඔය ඇත්තෝ ජීවත් වෙනකොට තේරෙනවනේ කම් කටුළු බාධක කරදරෙනකොට අපි තේරුම් ගන්න ඕන නැවත නැවත ඉපදීමත් එක්ක මේ දුක් දුම්නස් නැවත නැවත අපිට එනවා. එන අපි අර ලෞකික ජීවිතයේ ධර්මානුකූලව ගත කරන ගමන් අපිට ඊට එහා හිතන්න ඕන මොකක්ද? අපි දුකෙන් මිදෙන්නට, සසරින් මිදෙන්නට, මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් මිදෙන්නට අපි ධර්මයේ තුල තවත් හැසිරෙන්න ඕන. ඒක තමයි උත්තරේ. හැමදාම මේ ලෞකික සැප මගේ මගේ කියා අපි දුක අල්ලගෙනම දුක් විඳ විඳ ඉන්න බුදුරජාණන් වහන්සේලා මග කිව්වේ නෑ. අපිට දුක නැති කරගන්නයි මග කිව්වේ. දැන් ඔය ඇත්ත කෙනෙක් නැති වුණාම දුකයි. මොන හරි ප්‍රශ්නයක් ආම දුකයි. මට දුකයි මට එපා වෙලා ඇති කියා පසුතැවෙන්න ඕනද? නෑ. ධර්මයේ තුල තියෙනවා උත්තරයක්. මොකක්ද? ඒ පසුතැවෙන්නට හේතු වන දේවල් නැති කරන්න. පසුතැවෙන්නට යම් හේතුවක් මුල් වුණා නම් ඒ හේතුව නැතිවීමෙන් අර ඵලය නැති වෙලා යනවා. අපි එනම් උත්සාහ කරමු අපේ ජීවිතය කුමන ආකාරයකට සකස් කරගත යුතුද මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් දිනන්න. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ තමෝ තම පරායන කියන සූත්‍රයේදී මේ ලෝක ජීවත් වෙන පුජ්‍යලේ වර්ග හතරක් කළා. මේ ලෝක විද්‍යාමාන වෙනවා. පළවෙනි කෙනා තමයි තමෝ තම පරායන. කවුද කියන්නේ? අඳුරෙන් අඳුරට යන කෙනා. දැන් මේ මනුස්ස ලෝකෙට ආපු බොහෝ අය මේ මනුස්ස ජීවිතේ වටිනකමවත් තේරුම් අරන් නැහැ අම්මේ. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කොයිතරම් වාග්යවන්ත එකක්ද? පෙර පුණ්‍ය ශක්තියකට ලැබිච්ච එකක් නේද?
මේ ජීවිතය තුළ අපිට මොනතරම් කුසල් වඩන්න පුළුවන්ද? අපි ඉපදිලා ඉන්නේ බුද්ධෝත්පාද කාලෙක නේද? අපිට සත්‍ය අවබෝධ කරන්න පුළුවන් ජීවිතයක් නේද ලැබිලා තියෙන්නේ කියන එක කී දෙනෙක්ට අමතකද? ඒ අමතක කරලා මේ අඳුරෙන් අඳුරට යනවා කියන්නේ එයා සංසාර ජීවිතය තුල මනුස්ස ජීවිතයක් ලබනවා. හැබැයි එයා මනුස්ස ජීවිතය ජනක කර්ම ශක්තියකට ලැබෙන්නේ. ඒ ජනක කර්ම ශක්තිය වටිනාකම තේරුම් ගන්න නැතුව කයින් වචනින් මනසින් මොකද නැවත දුස්චරිතය දුන්න වැරදි කරනවා. ඒ වැරදි කරන්න ඔබේ ජීවිතේට ලැබෙන්නේ එළියක්ද අඳුරක්ද? අඳුරක්. ඔය ඇත්තෝ මතක තියාගන්න හැමෝම අපි මේ ජීවිතේ ලබල කරන අකුසලයක් පාසා පාපයක් පාසා දුස්චරිතයක් පාසා අසත්පුරුෂ ධර්මයක් පාසා අපිට මොකද වෙන්නේ? අකුසල් රැස් වෙනවා. ඒකේ විපාක විඳින්නේ නැද්ද? එහෙනම් මේ ජීවිතේ අඳුරු වෙන දේවල්, හිත කිලිටි වෙන දේවල්, කළු දේවල් කරන එක මොකක්ද? අඳුරයි. නැවත කොහෙද යන්නේ? අඳුරක් කරා. අපි මේ අකුසල ධර්ම, හිස් දේවල් කර පාප කර්ම, ලාමක දේවල් කර අපිට පුළුවන් ද මේ හොඳ ජීවිතයක් ගත කරන්න? බෑ. අපේ හිත වද දෙනවා. අපිට අපේ හිත චෝදනා කරනවා. ඔබේ චරිතය හොඳ නෑ. ඔබ නරක කෙනෙක්. පස්පව් දස අකුසල් කරන කෙනෙක්. මව්පියන්ට උපස්ථානයක් නැති කෙනෙක්. කළගුණ දන්නේ නැති කෙනෙක්. අත්තරීම් පරිත්‍යාගය නැති කෙනෙක්. තමන්ට චෝදනා වෙන්නේ නැද්ද? තමන්ගේ හිත දන්නේ නැද්ද? තමන්ගේ මේ අගුණ තියෙයි කියලා? එතකොට වෙන්නේ කොහෙද? මේ ඒ හැම දුර්වලකමක් පාසා ඔබේ හිත අඳුර වෙනවා. ඔබේ ජීවිතය අඳුර වෙනවා. අන්න එහෙම ජීවත් වෙලා ඉඳලා කොහෙද? ඔ මැරිලා ගිහිල්ලා අඳුරක් කරා යන්නේ කියන්නේ සුගතියකට යන්න බෑ. දැන් මේ මනුස්ස ලෝකේ උන්නත් 1000යි මලත් 1000යි කියලා පස්පව් දස අකුසල් ඔක්කොම කරලා අපි ප්‍රාර්ථනා කරනවා අනේ යා නිවන් දකින්න කියලා. නිවනට යන්න කියලා. හොඳ තැනක උපදින්න කියලා. එයා කරන්නේ අඳුරෙන් අඳුරට යන වැඩ. අපි ප්‍රාර්ථනා කරන එයාටත් අනේ ඉක්මනට නිවන් දකින්න පුළුවන් ඒවා කියලා. ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. එයා කරපු දේවල් වල ප්‍රතිඵලයේ භුක්ති විඳින්මින් එයා නැවත දුගතියක් කරා යනවා. අන්න එහෙම ජීවිත ගත කරන්න එපා කියලයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. අපි එහෙම ජීවිත දැකලා අපි පාඩම් ඉගෙන ගන්න ඕන. මමත් ඒ පාපයට, අකුසලයට, වැරද්දට, දුර්වලකමට පුරුදු වුණොත් මටත් එන්නේ අර කෙනාට වෙච්ච විපතයි. කොච්චර වටිනවද බලන්න. අපි ඒ ජීවිත දිහා බලලා අපි තවත් සසරට බිය වෙන්න ඕන. මෙලොව ජීවිතය තවත් අර්ථවත් කරගන්න ඕන. අන්නේ කිසි දෙයක් හිතන්නේ. අඳුරෙන් අඳුරට යන කෙනා හිතනවද බුදු ගුණ ගැන, ධර්ම ගුණ ගැන, සංඝ ගුණ ගැන, ලැජ්ජ බය ගැන හිතනවද? කුසල අකුසල් ගැන හිතනවද? මෙලොවක් පරලොවක් ගැන හිතනවද? ඒ මොකක්වත් හිතන්නේ. අද ඔය ඇත්තෝ ජීවත් වෙන පරිසරය මෙහෙමයි නැද්ද? ඔය ඇත්තෝ පත්තරේ බලනකොට මේ වගේ චරිත ගැන කොච්චර කතා වෙනවද? රූපවාහිනී බලනකොට. එහෙනම් අපි ඉගෙන ගන්න ඕන භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පංච දුස්චරිත හැසිරෙන දස අකුසලයෙන් පිරීලා මේ ජීවිතය ගෙවලා නැවත සතර අපාය කරා යනවා කියන්නේ අඳුරෙන් අඳුරට යන ජීවිතයක්. අඳුරෙන් අඳුරට යන්නේ. එතකොට ඒ ජීවිතය ඒ පස්පව් කරද්දී එයා නිරේ අනේක අම්මට වළක්වන්න පුළුවන්ද? තාත්තට වළක්වන්න පුළුවන්ද? දරුවන්ට වළක්වන්න පුළුවන්ද? දෙවියන්ට වළක්වන්න පුළුවන්ද? කාටවත් බෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක කාටවත් බෑ. ඒකේ විපාකය අපිට කොයි වෙලාවකදී හරි ලැබෙනවා කියලා තේරුම් අරගන්න බෑ යාට. විපාකයට බය නෑ. එයා දිගින් දිගටම දස අකුසලයමයි කරන්නේ. ත්‍රිවිධ දුස්චරිතයයි.
අන්න එහෙම කෙනෙක් මරණාසන්න මොහොතේ කොච්චර අසරණද නේ? එහෙම ජීවත් වීම තුල ලෙඩක් හැදෙනවා. එතනදිත් අසරණයි. මරණාසන්න මොහොතේ කොච්චර අසරණද බලන්න. එයාට සතුටක් තියෙයිද? එයාට මේ ලෝකේ දාලා යනකොට අත්තරලා යනකොට දුස්චරිතවත් කෙනාට ගිනි ජාලා පේන්නේ. පුදුම අසරණයි. දැන් දුස්චරිත හැසිරিলা පරලෝකියත් අපි දේවදත්ත හාමුදුරුවෝ ගමු. සතුටින්ද ගිනි ජාලා මැද්දේ. ඔයත්ෝ එතෙන්ට නොවැටි ඉන්න අපි දක්ෂ වෙන්න ඕන. අන්න වැටෙන පිරිස ගැන අපි අඳුන ගන්න ඕන. එහෙනම් පංච දුස්චරිතයේදීලා පාපී ලාමක අකුසල ධර්මයේදීලා මෙලොවක් ගැන පරලොවක් ගැන මව පියා ගැන ලෞකික සම්මාදිට්ඨියවත් නැති දීමේ ආනිසංස ඒ තේරුම් නොගත්තු අසත්පුරුෂ ධර්ම වලින් පිරුණු අසත්පුරුෂ ජීවිත ගත කරන අපි කියන්නේ කිසිම ගුණයක් නැහැ ගන්න දෙයක් නැහැ කොච්චර කරලත් අබමල් රේණුවකින්වත් තේරුම් ගන්නේ නැහැ හිතුවක්කාර අය අද කියන්නේ අකීකරු අය කොච්චර බණ ඇහුවත් ධර්මයට කීකරු නොවන අය ධර්මයට අවනත නොවන අය කොච්චර මලකඳන් දැක්කත් කැඩෙන බිඳෙන විනාශ වෙන ස්වභාවික විපත් දැක්කත් ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක් තියෙන බව ඕනෑතරම් ප්‍රකට වෙද්දිත් ඒ සියල්ල తాවකාලික සතුටකට తాවකාලික විනෝදයකට తాවකාලික වින්දනයකට පාවල දීලා ජීවත් වෙන මිනිසයන්ට සංසාරේ රැකවරණයක් නැති බව අම්මේ තාත්තේ දරුවනේ තේරුම් අරගනිමු. අපි එතෙන්ට නොවැටෙමු. අන්න එතෙන්ට නොවැටි ඉන්න තමයි අපි මේ පින්කම් කරන්නේ. අපි මේ කළ ගුණ සලකන්නේ. අපි දන් දෙන්නේ. අපි ධර්මයේ හැසිරෙන්නේ. එතෙන්ට වැටුනොත් ආපහු ගොඩ එන්න බෑ. අපි මේ මිනිස්සෙක් වෙලා ඉඳලා නැවත සතර අපායකට වැටුනොත් අපිට එතනින් නැවත මේ වගේ තැනකට එන එක ලේසි නෑ. අමාරුයි. අමාරු වැටෙන්න කලින් නොවැටෙන මග අපි යන්න ඕනේ. ඊළඟ කෙනා පින්වත්නි අඳුරෙන් ආලෝකයට යන කෙනා. අන්න දක්ෂ කෙනා. යම් කිසි කෙනෙක් හිතනවා එයා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඊ타ත්ම දුෂ්කරයි. පෙර පුණ්‍ය ශක්තියින් මදි. එයා දන්නවා මේ අභාග්‍ය සම්පන්නව දුබලත්වයේ ලැබුණේ මම පෙර ධර්මයේ තුල හැසිරුනේ නැති නිසා. දාන සීල භාවනාවල යෙදිච්ච නැති නිසා. එයා මොකද කරන්නේ? අන්න සත්පුරුෂ ඇසුර ලබනවා. කල්යාණ මිත්‍ර ඇසුර. සත්පුරුෂ ඇසුර ලබලා එයා මොකද කරන්නේ? දුස්චරිතයත් අරිනවා. එයා දන්නෝ මේක පුරුදු කළොත් මට සුගතියක් නෑ. මෙලොව ජීවිතේ රැකවරණයක් නෑ. එයා අන්න පස්පව් දස කුසලින් මිදිලා දස කුසල් පුරුදු කරනවා. ආන්න එකන තෙරුවන් සරණ යනවා. බුදුරජාණන් වහන්සේ පිහිට කර ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනවා. ඒ ධර්මයේ පිළිසරණ කරනවා. ධර්මයේ තුල ආශිර්වාදයක් ලබනවා. ධර්මයේ පිහිට සොයනවා. අන්නතොට එයා දන්නවා මේ මනුස්ස ලෝකෙට ආපු ගොඩාක් අයට කුසලතා ඥාන සම්ප්‍රික්ත බව වැඩිලා. ඇයි මට මෙහෙම වුනේ? සංසාරේ සත්පුරුෂයෝ දකිද්දී ඒ සත්පුරුෂයන්ට පිටුපාපු නිසා. කල්යාණ මිත්‍රයන්ට පිටුපාපු නිසා. බුද්ධ ආදී උතුමන් වහන්සේලගේ අවවාදයට කීකරුණ වෙච්ච නිසා. මේ ජීවිතය ගත්තොත් යම් කිසි කෙනෙකුට අඳුරකට යන්න එක්කෝ වැඩිහිටියන්ගේ අවවාදයට අකීකරුණොත් මේ ජීවිතේ අඳුරක් නැද්ද? තියෙනවා. ඒකෙන් ඉවත් වෙන්න නම් මොකද කරන්න ඕන? ඒ තමන් යන වැරදි මාර්ගේ වැරදි කියලා තමන්ට තේරෙන්න ඕන. මේක වැරදි මාර්ගයක් මම මේකෙන් ගැලවෙන්න ඕන. එයාට ගැලවෙන්න මොකක්ද ඕන? සිහිය ඕන, සති. එයාට වීරිය ඕන. එයාට නුවණ ඕන. සති, විරිය, නුවණ තියෙන්න ඕන. ඕක නැත්තම් ගැලවෙන්න බෑ. දැන් සමහර අය ඉන්නවා
එක එක නරක ගති වලට ඇබ්බැහි වෙලා වැඳලා කිව්වත් නවත්තන්නේ ඈ කොච්චරනේ ඔළුව අත ගාලා කියනෝ වැඳලා කියනෝ අනේක නවත්තන්නකෝ. එතකොට එයාට ඒක නවත්තන්න සිහියක් උපදින්න නැත්තන් නේද? එයාට ඒක නවත්තන්න වීරියක් නැත්තන්, එයාට ඒක නවත්තන්න නුවණක් නැත්තන් අපි කොච්චර කෑ ගැහුවත් ඒක එයාට නතර කරගන්න බෑ. අපිට තේරෙනවනේ මේ කාරණා. එහෙනම් අඳුර නවත ආලෝකයට යන්න වීරිය වඩන්න උන කවුද? තමන්. එහෙම අය බුද්ධ කාලේ කොයිතරම් හිටියද? තමන්ගේ ජීවිතේ වැරදුනා, භාග්‍යතුන් වහන්සේ මට වැරදුනා. අදින් පස්සේ මම ඔබ වහන්සේ සරණ යනවා. ධර්මයේ පිළිසරණ කරගන්නවා. ශ්‍රාවකයෝ සරණ යනවා. ශික්ෂා පද සමාදන් වෙනවා. සමාධිය පුරුදු කරනවා. අනිත්‍ය මෙනෙහි කරනවා කියලා ධර්මයේ පිහිට හොයපු ඇත්තන්ට වැරදුනාද? වැරදුනේ නෑ. තමන් වරද තමන් හඳුනාගෙන අඳුරෙන් ආලෝකයට ගියපත් ඔයත් කියන්නේ ඉස්සර නම් ඒක නක් ගන්න දෙයක් නෑ. අන්තිමයි කතා කරන්නත් එපා. දැන් නම් අපිටත් වඩා හොඳයි කියලා කියනෝනේ. ඒ කියන්නේ මොකද්ද? එයාගේ ජීවිතේ වෙනස් කරගෙන යා. පරිවර්තනය කරගෙන. අන්නේ දක්ෂකම මිනිස්සෙකුට තියෙනවා. ඒක තිරිසන් සතෙකුට බෑ. ඒක പ്രേත ලෝකේ පෙරේත ප්‍රේතියන්ට බෑ. ඒක කුම්බාණ්ඩයන්ට බෑ. ඒක නිරිසත්තුන්ට බෑ. ඒක අපිට පුළුවන්. අන්න තේරුම් ගන්න ඕනේ. අඟුලිමාල පාප කර්මල යෙදුනා. නැවතුවද? නැවතුවා. නැවතු කුමක් නිසාද? සිහිය පිහිටුව ගත්තේ හින්දා. ඒ වරද නවත්තන්න වීරියක් ගත්තේ හින්දා. ඒ වරදක් හැටියට දකින්න නුවණක් තිබිච්ච හින්දා. නැත්තම් එහෙම චරිත වෙනස් වෙයිද? අපි ප්‍රාර්ථනා කරන හොඳ කෙනෙක් වේවා, හොඳ ළමයෙක් වේවා, හොඳ මිනිස්සෙක් වේවා, හොඳ මිනිස්සෙක් වේවා. අපි කොයිතරම් බැනර් පෝස්ටර් ගැහුවත් ප්‍රාර්ථනා කළත් එහෙම වෙනව නම් කොච්චර හොඳ ධම්මේ? අපි වචනෙන් කියන තරමට හොඳ මිනිස්සෙක් වේවා කියනකොට උනොත් ප්‍රතිපදාවක් ඕනේ නේ. ධර්ම මාර්ගයක් ඕනේ නේ. වචනෙන් ඔටෝ ඒක වෙන්නම්. එහෙම වෙන්නේ ප්‍රාර්ථනා කළාට. ආයාචනා කළට එහෙම වෙන්නේ. එහෙනම් අපි අර අඳුර නැති කරන ආලෝකයේ මතුවෙන ධර්ම මාර්ගය තුල යන්න ඕනේ. අන්නේ මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය. සීල සමාධි ප්‍රඥා මාර්ගය. අන්නේ මාර්ගයයි ඕනේ. එහෙනම් අපි ඇත්තු ගැන සතුටු වෙන්න ඕනේ නැද්ද? දැන් සමහර අය වැරදි කරලා නිවැරදි වෙනවා. සමහරු පිළිගන්න ලෑස්ති නෑ නේද? අර ඉස්සර විදියෙන් බලන්නේ. ඔය අය ඔහොමුණට විශ්වාසනේ ආපහෝක කරයිද දන්නේ. සමහර අය පින්වත්නි අඩුපාඩුකම් තිබිලා ඒව නතර කරමින් යහපතේ හැසිරෙන්න පන්සලට සිල් ගන්නවා. වෙසක් පොට පොසුම්. අර සත්පුරුෂ නැති අය මොකෝ කියන්නේ? ඔන්න එනෝ කරන්න ඕන ඔක්කොම කරලා වෙසක් පොයට පොසුම් පොයට කියලා අර කෙනාට අර වැඩිච්ච උත්සාහය වීරියත් ඒක අසත්පුරුෂකමක්. සත්පුරුෂය එහෙම නෙමෙයි. අපි කෙනෙක් වරදින් මිදී ගෙදරත් දරුවෙක් වැරදි අඩුපාඩු කරලා ඒ දරුවා නිවැරදි පාරෙනකොට අපි තවත් ප්‍රතිශක්තිය ඇගීමක් දෙන්න ඕනේ. එතකොට ඒ දරුවා තව උඩට මතු වෙන්නේ අඩුපාඩු හදාගෙන. මට අම්ම හොඳයි කිව්වා, තාත්තා හොඳයි කිව්වා. එතකොට එයාට අර හිතෙනවා කැමැත්තක් උපදිනවා. අපිත් එහෙම වෙන්න ඕන. යහපතේ හැසිරෙන කෙනා අගයන්ද. අඳුර වැරදි කරලා අඳුරක ඉඳලා ආලෝකයක් කරා යන කෙනා අගයන්න. ඒ කෙනාගේ චරිතෙන් අපි ඉගෙන ගන්න යමක් අපේ ජීවිතය ආලෝකම. ඔය විදියට ජීවත් වෙන කෙනාට වරදීද? වරදින්නේ. මේ වරදින්නම පින්වත්නි අපේ සිතේ උපදින රාග, දේශ, මෝහ හින්දා. ඒ හින්දා අපිට වරදින්නේ. එක්ක රාගයක් වැඩි වෙලා ඒකට ඉඩ දුන්නම අපි විනාශ වෙලා යනවා. එක්ක අධික තරහක්, දේශයක් මතුවෙනකොට ඒකට අපි ඉඩ දුන්නම අපිට ඩැමේජ් එකක් වෙනවා. අපිට බොහෝ හානියක් වෙනවා. අපි මුලා වෙච්ච ගති, අපි මෝඩ සිතුවිලි, මුලා වෙච්ච අවිද්‍යාසගත ස්වභාවයෙන් ඉන්න අපි දන්නේ මොනව කරන්නද කියලා. වෙන දෙයක් වෙච්චයි කියලා ජීවත් වෙනවා. කොයි වෙලාවෙ හරි මැරිලා යයි. මැරෙන වෙලාවක මැරෙයි කියලා
හිතාගෙන ඉන්න අයත් ඉන්නවා. එහෙම හිතලා අපි ජීවත් වෙන එක අපිට ලාභයක් නෑ. රැකවරණයක් නෑ. අන්න ඒ නිසා අපිට පුළුවන් නම් අපේ තියෙන දුස්චරිතය ඉවත් කොටගෙන ත්‍රිවිධ සුචරිතය පුරුදු කරන්න. ඒ සුචරිතවත් ගමනක් ආරම්භ කරන්න. අපි නොදෙන ජීවිතේ දෙන්න පුරුදු කරනවා නම් අපි තුනුරුවන් ගුණ හිතමින් ශ්‍රද්ධාව උපදවනවා නම් අපි දේශයේ වෛරය ඉවත් කරගෙන මෛත්‍රිය කරුණාවෙත යොමු වෙනවා. මොකද අපේ වටිනකම උඩට එනවා. ප්‍රමිතියකින් යුක්ත මිනිස්සෙක් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස ගොඩ නැගුවේ එහෙමයි. එතකොට ඔය ඇත්තෝ දන් දෙනවා. දන් දෙනකොට කොහෙද හිත පිරිසිදු වෙනවා. ඇයි? ලෝභකම අඩු වෙනවා මේ. ලෝභකම හිතේ තියෙන්න අපේ හිත අපිරිසිදු වෙනවා. මසුරුකම හිතේ තියෙන්න අපේ හිත අපිරිසිදු වෙනවා. අපිරිසිදු වෙනවා. අපිරිසිදු මානසිකත්වයක් ඇතිව කටයුතු කරන්නට උනොත් අපිට කලාභයක්. එහෙනම් ඔබ දැන් තේරුම් ගන්න අඳුරෙන් අඳුරට යන ජීවිත මේ මනුස්ස ලෝකේ තියෙනවා. අඳුරෙන් ආලෝකයට යන ජීවිත මේ මනුස්ස ලෝකේ තියෙනවා කියන එක අපි වටහාගෙන ජීවත් වෙන්න ඕන. ඒතර අපේ චරිතේ කොතෙන්ටද ගොඩ නගා ගන්න ඕන? අපි කොහොමද ජීවත් වෙන්න ඕන? අන්න ඒකයි වැදගත් මෙතන. ධර්මයේ කියන්නේ Taman තුලින් දකින්න එකක්. තමා විසින් අවබෝධ කරන එකක්. Taman තුලට ගලපගෙන බලන්න ඕන එකක්. එම බලනකොට තමයි ධර්මයේ තුලින් මගේ මේ අඩුපාඩු තියෙනවා මම මේක ඉක්මනට හදා ගන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට පිංගුතුනි වැරද්දුනාට පස්සේ තමයි දුක්ඛනේ. අනේ මගේ අතින් මේක වුණානේ. නොවෙන්න තිබුණා. ඒ වෙලාවෙක නොකියෙන්න තිබුණා. තව ඉවසන්න තිබුණා. තව සිහියෙන් හිටියනම් ඔක වෙන්නේ මට උත්සාහය මදි වුණා. අපි වැඩේ ඉවර වෙලා කර්ම කරලා අනේ අපෝ කියන එකට වඩා හොඳයි නොකර සතුටු වෙන. සිහියෙන් ඉඳලා ඒක නවත්තගෙන සතුටු වෙන එක. දැන් වැරදුනාට පස්සේනේ. වැරදුනාට පස්සේ ඒන වේදනාවන් ඒන ශෝක කනගාටු නතර කරන එක ලේසි නෑ. ඒ නිසා අපි යන්න සිහියයි විරියයි නුවණ තියෙන කෙනා අර විපාකෙට බය වෙලා පුළුවන් තරම් ඒක නොකරින් උත්සාහ කරනවා. එතකොට එයා අඳුරෙන් ආලෝකයට යනවා. එයා අඳුරෙන් ආලෝකයට යනවා. ඒතර ආලෝකයට ගියාට පස්සේ යාට සතුටක් නැද්ද? අනේ මං හිටියේ කොහොමේ? දැන් ਉਹ සතුට වෙනෝනේ. මං ඉස්සර නම් කිසිම පිනක් පවක් දන්නේ කිසි ගුණයක් කලේ ගුණයක් නැහැ. අද නම් මට ගොඩාක් සතුටු ඉන්න විදිය ගැන. අන්නේ තමා තුලින් ලබන සතුටක් තමන්ගේ ජීවිතය තුල හදාගන්න දක්ෂෙක් වෙන්න. ඒක කොයිතරම් සතුටක්ද? ඒ සතුට ඇති කරගන්න. ඊළඟ කාරණා පින්වත්නි ඔයත් තේරුම් ගන්න. ඊට පස්සේ මොකක්ද? ආලෝකයෙන් අඳුරට යනවා. ජෝති තම පරායන. ඔන්න බලන්න මේ ලෝකේ මනුස්ස ජීවිත ලැබු වටින මිනිස්සු ඉන්නවා. ඒ ඇත්තෝ දන් දීලා පින් කරලා පරිවාර සම්පත්තති පරිභෝග සම්පත්තති ජීවිතයක් ගත කරනවා. මොකද වෙන්නේ? ටික දවසක් යනකොට මෙයා මොකද්ද? මේ ධර්මයේ තුලින් ඈත් වෙනවා. සුචරිතය අත්තරල දුස්චරිතය පුරුදු කරනවා. අද අපේ සමාජෙ ගොඩාක් වටින ජීවිත නැති වෙන්නේ කොහොමයි? ඒට හේතුව ප්‍රධාන වශයෙන් අසත්පුරුෂ ඇසුර, පාපී ඇසුර. මේ හොඳට ඉන්න අය වෙනස් වෙන ඉක්මනට. ඔයත්තුම කියන්නේ හරි හොඳට හිටිය කෙනා. පොඩි කාලේ පුදුමයි. බුදුන් වඳිනවා, අම්මා තාත්තට වඳිනවා, පන්සල් යනවා, සිල් ගන්නවා, භාවනා කරනවා. මේ ඔක්කොම කරන කෙනා. පොඩි ආස්වාදයකට පුරුදුණු. මොකද වෙන්නේ? අර ඔක්කොම අමතක කරලා එයා දුස්චරිතේ කරා යනවා. ඒතර අරයාගේ තිබිච්ච ඉවසීම නැහැ. කරුණාව නැති වෙනවා. සීලය නැති වෙනවා. එයා අසත්පුරුෂයෙක් වෙනවා. අන්නේම අසත්පුරුෂ ජීවිත ගත කරන ඇත්තෝ දැකලා නැද්ද?
ඕන තරම් ඉන්නවා. ඕන තරම් ඉන්නවා. අද බොහෝ ඉගෙනගෙන පුය පවා පින්වත්නි සමාජයේ විභාග පාස් වෙලා තනතුරු ලබන වටින ජීවිත පවා පස්පව් දස අකුසල් පුරුදු කරලා අර වටිනාකම් නැති කරගත්තු කතා ඕන තරම් අපි අහනවා. ඕන තරම්. ඒ වටිනාකම නැති කරගෙන අඳුර කරා යනවා. බුද්ධ කාලෙත් එහෙම හිටිය සිටුවරු. මේ සිටුවරයෙක් වෙන කොයිතරම් භාග්යක් තියෙන්න ඕනද? මොකද උනේ? ඒ තියෙන ධනස්කන්ධයෙන් මොකද කරේ? දුස්චරිතය දුනා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ චයෝ නරෝ ලද්ධං විනාසීති තම් පරාභවතු මුකං. ඔය පරාභව සූත්‍රය තියෙන්නේ. ඕකට ඇබ්බැහි වුණාම අම්මත් අමතකයි තාත්තත් අමතකයි ගුරුවරුත් අමතකයි දරුවොත් අමතකයි ධර්මයත් අමතකයි. හිම ගොඩක් අය. එහෙම නැද්ද? ඕන තරම් ඉන්න. ඒකට ඇබ්බැහි වුණාම තමන් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් ඒ ඔක්කොම අමතක වෙනවා. අර්ථය තේරෙන්නේ නැහැ. අනර්ථයට යට වුණාම. අන්නේක ඔබ දැකලා ජීවිතේ තේරුම් ගන්න ඕන. මේ යහපතේ ඉඳලා අයහපතට වැටෙන්න හොඳ නැහැ. අද ගොඩක් අය හිමයි. මේ මනුස්ස ජීවිතයට ආපු ඊ타ත්ම සත්පුරුෂ ගුණ තිබිච්ච අය පින්තුනි පුදුම විදියට වෙනස් වෙලා තියෙනවා. පාසල් ජීවිත ගත කරන තරුණ දරුවෝ බලන්නකෝ 12 13 වසර වලට යනකොට වෙනස් වීම බලන්නකෝ. අම්මට තිබිච්ච ගෞරවය තාත්තට තිබිච්ච ගෞරවය නැන්ද මාම පුංචි අම්මට තිබිච්ච ගෞරවය පිදියේ උත්තම් පුදුනේ ඒ ඔක්කොම අඩු වෙලා යනවා. ඊට පස්සේ වෙනස් වෙනවා. ඇයි? අධර්මය නිසා, අකුසල සිතුවිලි නිසා, පාපී සිතුවිලි නිසා. ඒක මෙලව ගමන්ට බාධාවක් වගේම සංසාර ගමන්ට කොයිතරම් බාධකද? ඇයි? ඒ ආලෝකෙන් අඳුරට ගියාම ජීවිතයේ අන්තිම මොහොතේ හරීම දුක්බරයි. දැන් සමහර අය ඒකනේ හොඳට වටිනා ජීවිත ගත කරලා පොඩි පොඩි දේවල් වලට වෙනස් වෙලා එක්ක වසබනවා, එක්ක ලිඳේ පනිනවා, එක්ක මුහුදේ පනිනවා, එක්ක ගෙලවල්ලා ගන්නවා. මේ සුන්දර ජීවිත එක සිතුවිල්ල, එක නරක සිතුවිල්ලකට ඉඳලා වැඩක් නැහැ කියලා. ඇයි මිනිස්සු එතෙන්ටපත් වෙන්නේ? Tamanට මනසට එන අකුසලයේ බලවත් වෙනකොට ඒක ප්‍රහාණය කර ගැනීමේ හැකියාවනේ. ප්‍රතිශක්තිය නැහැ. මානසික ප්‍රතිශක්තිය අඩුයිද? එදායට වඩා අඩුයි. එදා බලන්න අම්මලා තාත්තලගේ මානසික ප්‍රතිශක්තිය කොහොමද කියලා. අම්මා තාත්තා කොයිතරම් බනිනවද? දඬුවම් කරනවද? කෑ ගහනවද නේද? පන්සලට ගියාම ලොකු හාමුදුරු කොයිතරම් අවවාද කරනවද? කොයිතරම් මග පෙන්වනවද? එතකොට ඒවට කිපුණද? එකට එක කරන්න ගියාද? ගැටෙන්න ගියාද? නෑ. හැබැයි ඒ අවවාදයට අකීකරුයි ගැටුණු අයට මොකක්ද මේ? ආලෝකයෙන් අඳුර කරා ගියා. බලන්න අවවාදයට අකීකරුණොත් අඳුරට යන භාග්‍යතුන් වහන්සේ අවවාද කළා. සමහර රජවරුන්ට හැදුනේ නෑ. සමහර සිටුවරුන්ට හැදුන්නේ නෑ. අන්තිමින් මොකද උනේ? මහමග අන්ත අසරණ වෙලා මැරිලා දුගතිය ගියා. බුදුරජාණන් වහන්සේද වැරදි? බුදුරජාණන් වහන්සේ පලිද අපේ දුස්චරිතය හැසිරෙන එකට? අන්නේ නිසා ආලෝකයෙන් අඳුර කරා යන ඇත්තෝ ඉන්නවා. එතෙන්ට වැටෙන්න එපා. ඒතර අපි ඊ ධර්ම මාර්ගයේ හැසිරෙනවා නම් කවුරු නිසාවත් එක නවත්තන්න හොඳ නැහැ. අපි මේ ආලෝකයේ ලැබෙන කුසල මනසය අපි බුදු ගුණ හිතනවා නම් නිතර දිවාරේ අපේ හිත පිරිසිදු වෙනවා. අපි සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වඩනවා. අපිට ආලෝකී කරයන් පුළුවන්. ජීවිතය අනියතයි, මරණය නියතයි. අම්මගේ මරණේ, තාත්තගේ මරණේ, ගෙදර මරණේ සත්‍ය දකින්න එකක් කරගන්න. එවිට ඔබේ අඳුර දුර වෙලා යයි.
රැකවරණයක් ලබා ගන්න පුළුවන් වෙයි. ආලෝකයක් කරා යන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම නැතුව ජීවත් වුණා. අඳුර කරා ගිහිල්ලා පින්වත්නි අනේ මං කොහොම හිටි කෙනෙක්ද? අද මෙහෙම ඉන්නේ. එහෙමනේ කියන්නේ. හොඳට ඉඳපු අය. දැන් සමහරු පෙන්නනෝ අරයයි කොහොමද හිටි කෙනෙක්ද? අද ඔහොම මැරෙන්න ඕන කෙනෙක් නෙමෙයි. අන්න එහෙම කියනකොට තවත් පීඩා වැඩි. ඇවිස්සෙනු අන්‍යයට ගොඩාක් දුක එනවා. පසුතැවීමක් එනවා. අර කෙනෙක් කියන්නේ කොච්චර හොඳට ඉන්න තිබිච්ච කෙනෙක්ද? අද මෙහිමුනේ. ආලෝකයෙන් අඳුර කරා යන්න එපා. ඒ පහත් තැනට වැටෙන දුර්වල ගති ඔය චරිතය ඇතුලේ තියාගන්න එපා. කුණු එපා. ප්‍රතිශක්තිය යුත මනසක් හදාගන්න. නැත්නම් අපි කොටු වෙනවට. ඔට අහු වෙනවා. දේවදත්ත හාමුදුරුවන්ගේ වැඩහින්දා අජාසත් කුමාරයට කොහෙද යන්න උනේ අම්මේ? පියා මරලා අපාය යන්න උනා. ඒක නොකලනම් සෝවාන් වෙලා ධර්මය අවබෝධ කරලා නිවන් දකින්න හිටිය කෙනෙක්. අන්න වෙනස් වීම. අන්න වෙනස. ඒතර ආලෝකයට යන්න ඉඳපු අය ආලෝකයෙන් අඳුරට ගිහපු අවස්ථා තියෙනවා මේ. තථාගතයන් වහන්සේගේ දහම අද කොච්චර සත්‍යයක් වෙලාද? අපි ජීවත් වෙන මනුස්ස ලෝකයේ ඇතුලේ. එතකොට ආලෝකයෙන් අඳුර කරා යනවා. දැන් තේරුම් ගන්න මම කොතනද ඉන්නේ? මගේ ජීවිතේ අඳුර කරා යන එකක්ද? අඳුරෙන් ආලෝකේ කරා ගෙනියන ජීවිතයක්ද මට තියෙන්නේ? ආලෝකයෙන් අඳුර කරා යන ගමනක්ද මට තියෙන්නේ? අන්තිම එක ආලෝකෙන් ආලෝකිත යන ජෝති පරායනෝ. තමන්ගෙන් අහන්න මේක හොඳේ. දැන් කණ්ණාඩියක් ළඟට යන්නේ මොකටද? තමන් දිහා බලන්නනේ. තමන්ගේ කොණ්ඩේ අඩුපාඩු මොකද්ද? මූණේ මොකද්ද? ඇඳුමේ මොකද්ද කියලා බලන්නේ. ධර්මයේ තුලින් ධර්මයේ නැමැති කැඩපතින් බලන්න තමන් දිහා. අන්න බලනකොට තේරෙයි තමන් සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා ධර්මයෙන්. අන්න ආලෝකෙන් ආලෝකේ කරා යන්නේ. එයා පින්වත්නි තේරුම් ගන්නවා. පෙර ජීවිතය තුල කුසල ධර්ම පුණ්‍ය ධර්ම මතු කරගෙන දාන සීල භාවනාදී පුණ්‍ය ප්‍රතිපදාවන් වල නියලිච්ච නිසාමයි මට මේ අංග විකල නැති අඳගොළු බිහිරි නැති වටිනා මනුස්ස ජීවිතයක් ලැබුණේ. මට පරිවාර පරිභෝග සම්පත් ලැබුණේ. ඥාන සම්පයුක්ත ජීවිතයක් ලැබුණේ. ධර්මය ඇහෙන තැනක ඉපදුනේ. ඒවත් සියල්ල තේරුම් අරගෙන එයා මොකද කරන්නේ? වෙර වඩනවා. කුමක් සඳහාද? උපන් කුසල් වැඩි දියුණු කරනවා. නූපන් කුසල් මතු කරනවා එයා. තව. එම වැඩි කර ගන්නකොට අන්‍යයා මොකද වෙන්නේ? සද්ධානුසාරී ධම්මානුසාරී ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. ඒතර අපි අශෘතවත් පෘතජ්ජනෙක්ගේ තනින් උඩට එන්න ඕන. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕන. අන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා තුනුරුවන් කෙරෙහි ප්‍රසාදේ නැති කරගත්තේ නැති අචල ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් වෙනවා. ආකාරවතී ශ්‍රද්ධාවක් තියෙන. එයා පන්සිල් රකින්න, අටසිල් රකින්න, සීල සංවරයෙන් යුක්ත කෙනෙක් වෙනවා. ශ්‍රුත එයා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ තථාගත දේශනාව බුද්ධ භාසිතය නිතර අහන කෙනෙක් වෙනවා. එයා ඡාග අත්තරින කෙනෙක් වෙනවා. පරිත්‍යාග කරන කෙනෙක් වෙනවා. දන් දෙන කෙනෙක් වෙනවා. එයා මොකද්ද? නුවණින් ජීවත් වෙනවා. එයා අනිත්‍ය මෙනෙහි කරනවා. ආලෝකෙන් ආලෝකයට යන්නම් එයා තේරුම් ගන්න එක මේ සියලු දේ අනිත්‍යයි. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. ඇයි අනිත්‍ය පුරුදු කරන්න ඕන? අපි මේ මගේ කියන දේවල් කොයි වෙලාවෙ දාලා යන්න වෙනව, නැති වෙලා යනව, කැඩෙනව, බිඳෙනව. මේවට මුහුණ දෙන්න එපායි නේද? මුහුණ දෙන්න පුළුවන් මනසක් හදන්න නම් අපි අනිත්‍ය නිතර මෙනෙහි කරන්න ඕන. අනිත්‍ය සංඥා වඩන්න ඕන. අසුබ සංඥා වඩන්න ඕන. ඒතර තමයි ජීවිත අඳුර නැති වෙන්නේ. ඒතර තමයි අර ඒවට මුහුණ දෙමින් සතුටින් ඉන්න පුළුවන්.
අපේ කෙනෙක් නැති වෙනකොටත් අපි ධර්මයේ හිතනවා. අපි කොණ්ඩේ දෙනකොට, හැම රැලි වැටෙනකොට, දත් ටික හැලෙනකොට, මේකට ලෙඩ හැදෙනකොට අපි කුමක්ද මෙනෙහි කළ යුත්තේ? මේ ධර්මතා ටිකයි. ජරා ව්‍යාධි මරණ ඉපදිච්ච හැම සංසාරෙදිම තිවෙනවා. මේ මට එපා කියන්න බෑ. දැන් අපිට පුළුවන් ඉපදිලා මන් ලෙඩ වෙන්න එපා, වයසට යන්න එපා, දත් හැලෙන්න එපා, හැම රැලි වැටෙන්න එපා, මේ මොකක්වත් එපා. පුළුවන් ද නවත්තන්න බෑ. අන්න ඒකට මුහුණ දෙන කෙනා ඥාන සම්පයුක්ත බවින් මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා. එයා සක්කාය දිට්ඨිය දුරු කරන විදියට ධර්මයේ හැසිරෙනවා. දැන් රූප වේදනා සංඥා සංකාර කියන මේ පංච උපාදානස්කන්ධය මම මගේ ආත්මය කියලා ගන්න එකටයි සක්කාය දිට්ඨිය කියන්නේ. අපි මොකක්ද වෙන්න ඕන? මේ රූපය අනිත්‍යයි කියලා හිතන්න ඕන. මේ වේදනා අනිත්‍යයි, සංඥා අනිත්‍යයි, සංකාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. ඒ අනිත්‍යයි කියලා මෙනෙහි කරනකොට දුර වෙන්නේ අවිද්‍යාන්ධකාරයයි. ඒතර අපි අවිද්‍යාන්ධකාරයෙන් දුරව ප්‍රඥා ලෝකයයි ඇති කරගන්න ඕනේ. ඒතර ප්‍රඥාවෙන් ලෝකේ බලන කෙනෙක් වුණොත් අපි මලකඳ දිහාත් බලන්නේ ප්‍රඥාවෙන්. එතකොට මලකඳ දිහා නුවණින් බලනකොට මොකද්ද? මටත් මේ ගමන යන්න වෙනවා. පණ ටික ගියා මෙහිමයි. සසරි ස්වභාවය මේකයි. Taman තුලින් බලනවා. ඔන්නෝම හිතන කෙනෙක්ට පින්වත්නි අර නූපන් අකුසල් උපදින එක නවතිනවා. උපන් අකුසල් දුරු කරගන්න පුළුවන් වෙනවා. නූපන් කුසලයේ වැඩෙනෝ. උපන් කුසලයේ වැඩි දිනු වෙලා වඩාත් වටින ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. අන්න එහෙම ජීවිතයක් ඇති කරගන්න මේ ජීවිතය අපිට පුළුවන් වුණොත් මේ ජීවිතය අන්නෙවන ජීවිතයක් හදාගන්න, ආලෝකයෙන් ආලෝකයට යන, අඳුරෙන් ආලෝකේ කරා යන ජීවිතයක් ඔබට මට ගොඩනගාගෙන සතුටු වෙන්න පුළුවන් නම් දිත්තේව ධම්මේ සෝමනස්සං අපිට මේ ජීවිතේ සෝමනස්සයක් තියෙනවා. ආන්නේ සතුට සොයා යමු. ආන්නේ සතුට වෙනුවෙන් තමයි අපි මේ පින්කම් කරන්නේ. අපි අටපිරිකර පූජා, සාංගික දාන, ආරාම වලට පරිත්‍යාග, බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන ඇයි අපි මේව කරන්නේ? මෙන්න මේ සසරේ අඳුර දුරු කරන්නයි. මේ සංසාර දුක කෙලවර කරගන්නයි. උපදින භවයන් වලදී සතර අපායට නොවටි සුගතියක රැඳිලා බුද්ධ ආදී උතුමන් වහන්සේලගේ සත්පුරුෂ ධර්මය අහලා අපිට මේ දුක කෙලවර කරගන්නයි.